දැන් යන් අපි මේකේ 127 වෙනි මේ 125 වෙනි තට්ටුවට බර්ජ් ඛලීෆා එක මම දන්න විදියට හැමෝටම යන්න බෑ නේ. ඉතින් අපිට වාසනාව හම්බුණා. අපි දෙන්න යනවා දැන් 125 වෙනි තට්ටුවට ක්‍රිස්මස් සමරන්න. එහෙනම් අපි 125 වෙනි තට්ටුවේදී හම්බෙමු. ටිකට් එකක්වත් දැන් ඉෂුව කරන්නේ නැහැ. එතකොට අපි වාසනාවන්තයි. දැන් අපි යන්න හදන්නේ උඩට. Okay, then let's go. මොනවද කියන්නේ? දැන් මෙයා මේ සපත්තු දෙක අරක දාගෙන හරිද? කොයි වෙලෙත් වැටෙන්න යනවා. පංචිකාවත් වෙනවා දැන් ටික දාන්න වෙන්නේ කොයි වෙලෙද? පියන් උඩට 125. ෆෝන් එකේ ස්ටෝරේජ් නැති වුණා. මේක තමයි යන වේගය කොහොමද යන්නේ යෑම. ඩින් 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 ඩින්. ඒකේ මේ මාර ස්පීඩ් යනවා ඒක. දැන් යනවා අපිත් මේකත් එනවා මේකත් එනවා. නා උඩට යන්න. එයාට සුට්ටක් අමාරු වෙලා ඉන්නේ ඊට වෙලා ඉන්නේ. ඉස්සුවක් මේ තියෙන්නේ ඩුබායි. දැන් ඉන්නේ ඉතින් හැමෝටම හම්බෙන්නේ නැහැ මේ chance එක. මම දන්න විදියට බර්ජ් ඛලීෆා එකේ 125 වෙනි තට්ටුවට එන්න chance එක හම්බෙච්ච එක සුපිරි. ඉතින් මෙන්න මේක තමයි ඩුබායි නගරය. විසුවක් මාරම ලස්සනයි. ඉතින් හැපි සුපිරි තද හොර මේකේ තව වීඩියෝස් ගොඩක් ඩුබායි වල වීඩියෝස් ටිකක් එනවා. ඒක දිගට මේ එක්කෙනෙක් ඉඳගෙන එයාට මහන්සි. ඉතින් ස්ටේඩියම් අපි ඉස්සරහින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට හැමෝටම බලන්න පුළුවන් ඩුබායි. මෙන්න මේ ආකාරයට සුපිරි මා ලස්සන වීඩියෝයක් බිල්ඩින් ගොඩක්. ඉතින් ඔයගත් එක්ක අපි යන්න ආරේ කොයිද ඩොට් එක මෙන්න මේ හරිය තමයි කෑවි. මේ හරිය කොහෙද? ඔන්න එතනද කොහෙද? ගොඩාක් වටයක් තියෙනවා. හරිද? මේක පැත්තක්. තව තියෙන හරියට යන්න පුළුවන්. එන්න. හරියට යන්න පුළුවන්. ආයේ නැද්ද? ආයේ නෑ. මෙතන විතරයි නේ චූටි කෑල්ල නේ. මෙතන විතරයි. අර පැත්තේ හිටියා. මේ ටික බැලුවා. සුපිරි. 125 වෙනි තට්ටුවේ ඉඳන් ඩුබායි නගරය බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙහෙම. සුපිරියක් ලස්සනයි. මල් ලස්සන නගරයක්. බලන්න. මේ වීඩියෝ එක මේ ඉවර වෙනවා. ඉතින් අපි දැන් පහළට යනවා. පහළට ගිහින් ඉවර වෙලා ඊළඟ වීඩියෝ එක හම්බෙමු. මේ වීඩියෝ එක මෙතන ඉවරයි. තව යන්න තියෙනවද? තව යන්න තියෙනවලුද? ඈ? ආය අම්බරනේ. තාම ඉවර නෑ පොඩක්. ඉවර නෑ. තව පැත්තකට ආවා. තව පැත්තක්. මේක ලස්සනයි. ඕක තමයි ඉතින් ඩුබායි නගරය. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තව වීඩියෝ එකකින් හම්බෙමු ඩුබායි.